කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා subscribe කරලා මගෙත් එක්ක ටිකටම එකතු වෙන්න කියලා. ඉතින් යාළුවනේ ඔයාලා දැන්ට මම දන්නවනේ මම අද කොහෙටද ආවේ කියලා. මම ආවා රෙස්ටුරන්ට් එකකට. අපි බලමු යෙන් 1000කට මොනවද කන්න තියෙන්නේ කියලා. ඒ වගේම යෙන් 1000කින් කෑමත් අරගෙන ඒ වගේම බීමත් අරගෙන දෙකටම යෙන් 1000ක් ඇති වේද කියලාත් අපි බලාගෙන ඉමු. දැන් නම් ඉතින් ටිකින් ටික සීතලත් ළඟ එනවා. දැන් තමයි වැඩ ඇරුනේ. පැය 10ක shift එකක් ඉවර කළා තමයි මම ඉතින් මේ රෙස්ටුරන්ට් එකට ආවේ. අපි ඉතින් දැන් බලමු මම ලාව තියෙන යෙන් 1000ට මොනවද අපි කෑම ගන්න කියලා. ඉතින් වාඩි වෙන්න තෝරගත්තේ මෙන්න මේ මේසේ. ඉතින් ඇත්තටම මේ රෙස්ටුරන්ට් හරිම ලස්සනයි, හරිම පිළිවෙලයි, ඒ වගේම කෑමත් හරිම රසයි. එහෙනම් මගෙත් එක්ක බලමුකෝ මේ රෙස්ටුරන්ට් එකේ මෙනු බුක් එක. ඉතින් ඉවෙන්ට් එකට අදාළව වෙනම මෙනු වගේක් හදලා තිබුණා අලුතෙන්. අපි නම් බැලුවේ මේ මෙනු එකෙන් කෑම එකක් ගන්න. දැන් ගණන් ටික බලලිමු. යෙන් 10ට අඩුවෙන් තමයි කෑමක් ගන්න තියෙන්නේ. බලමු යෙන් 10ට අඩුවෙන් මොනවද කන්න තියෙන්නේ කියලා. ඔයාලට පේනවා නේද? යෙන් 988ට කෑම එකක් මෙතන තිබුණා. ඔය පේන හැම කෑම එකක්ම 10ට අඩුයි. ජපානයේ තියෙන කෑම බලන්න කැමති හැමෝටම මේ vlog එක ගොඩාක් ආසපල් vlog එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් තියෙන කෑම වර්ග තමයි මේ පෙන්නන්නේ. ඉතින් මම ගත්තේ ඔතන 955 කියලා තියෙන කෑම එක තමයි මම ඕඩර් කරේ. ඉතින් බලන්න ඉන්නකෝ ඔය රූපේ තියෙන විදිහටම කෑම එකක් එනවද කියලා. පැය භාගයක් විතර තිස්සේ තෝරලා දැන් ඉතින් ඕඩර් එක දාන්නයි හදන්නේ. අපි යන්නේ ජොයි කැෆේ එක පැත්තේ. ඉතින් අපි ගන්න හැම කෑම මෙනු එකටම අපි ගන්න කෑම එකත් අනුව අපිට බීම ජාතිය ෆ්‍රී බොන්න පුළුවන් ඕනි තරම්. මේ රෙස්ටුරන්ට් එකේ මම ආසම තැන තමයි මේ ජොයි කැෆේ එක. ඉතින් හරිම රසයි මේකේ තියෙන කැෆේ වර්ග. අපිට ඕන එක සිලෙක්ට් කරලා අපිට ඕන විදිහට මේකෙන් ගන්න පුළුවන්. මම දැන් ගන්නේ හොට් වලින් කැරමල් ටී එකක්. ඒක හරිම රසයි. ඒකේ රස කියන්න දෙන්නේ හරිම රසයි. එකක් අරගෙන මදි හිතලා තව එකක් ඔන්න ගන්න ගමන් ඉන්නේ. ඒක ගත්තේ වෙන වර්ගයකින්. එකම වර්ගයෙන් ගත්තේ නැහැ. වර්ග දෙකකින් ගත්තා. ඉතින් ඒක ගත්තේ මිල්ක් එකයි කැරමල් එකයි මික්ස් කරලා. ඉතින් ඔයාලම බලන්නකෝ 1000ට කෑම එක අරගෙන ඒ 1000 ඇතුලේ අපිට ඕන තරම් මේ වගේ තේ ජාතිත් අරගෙන බොන්න පුළුවන්. ඉතින් මම මේ ගන්න තුන්වෙනි තේ එක. මේ තේ එක බැරිලා තේ එකක්. මේකත් හරිම රසයි. ඉතින් ඔන්න ඕඩර් කරපු කෑම එකේ පළවෙනි කෑම එක ආවා. මම එහෙනම් බලන්නකෝ ඉතුරු කෑම ටික අරගෙන යන්නේ කවුද කියලා. ඉතින් මෙන්න මෙයාගෙන් තමයි ඉතුරු කෑම ටික ආවේ. ඉතින් ඔයාලට මතකද මම කලින් කිව්වා වෙන එකේ තියෙන කෑම එක විදිහටම යපන්න දෙන්නවා කියලා. ඉතින් මේ තමයි ඒක.
ෆොටෝ එකේ තිබුණ විදිහටම කෑම එක වුණා. හරිම රසයි. ඒ වගේම ගෙන් දහකට ගොඩක් ලාභයි මේ කෑම එක. දැන් ඉතින් කාලේ ඉවර කරා. ඉතින් හිතාන ඔයාලම කියන්නකෝ. ගෙන් 10කට කෑම එක ලාභයි නේද? එහෙනම් යාළුවනේ දැන් ගෙදර යන වෙලාව හරි. දැන් ගොඩක් රැ වෙලා තියෙන්නේ. ඉතින් අපි නම් අලුත් දවසක අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න. subscribe කරලා නැත්නම් අලුතින් එකතු වෙච්ච යාළුවෝ නම් මාව subscribe කරලා මගේ channel එකත් එක්ක දිගටම ඉන්න. එහෙනම් පරිස්සමින් ඉන්න. මුළු සරණයි.